හරි පුතේ අපි අද කතා කරන්නේ දකුණු පළාත් දෙවන වාරේ 2025 පේපර් එක. ඒ කියන්නේ මේ අවුරුද්දේ දෙවන වාරේ දකුණු පළාත් දරුවන්ට තිබ්බ පේපර් එක. එතකොට මෙතෙන්දී අපි අද ඉස්සෙල්ලාම පළවෙනි ප්‍රශ්න 25 සාකච්ඡා කරනවා. එතකොට ඔයාලා වෙනද වගේම මේකේ මම සඳහන් කරන අවශ්‍ය කොටස් ඒ කියන්නේ අවශ්‍ය સિદ્ધාන්තමය කරුණු ඔයගොල්ලෝ සටහන් කරගන්න. ඒ වගේම යම්කිසි ගාණක් ඔයගොල්ලන්ගේ හරි ගියත් වැරදුනත් ඒ වැදගත් දේවල් ටික නෝට් ඩවුන් කරගෙන ඒක ලස්සනට ලියා ගන්න. ඒ සාකච්ඡා කරන දේවල් ටික ඉදිරි ප්‍රශ්න පත්‍ර වලට ඔයාලට උත්තර ලියනකොට ඒ දේවල් වැදගත් වෙයි. හරි. වැඩි කතාවක් නැතුව අපි පළවෙනි ප්‍රශ්නෙට යම් මේකේ පළවෙනි ප්‍රශ්නේ කියනවා යෝගට් 3ක් මිලදී ගැනීමට රුපියල් 120ක් අවශ්‍ය වෙයි කියලා. හරි. යෝගට් 3ක් මිලට ගන්න රුපියල් 120ක් අවශ්‍ය වෙනවලු. එතකොට අපෙන් අහන්නේ යෝගට් 3ක් මිලදී ගැනීමට රුපියල් 210ක් අවශ්‍ය වෙනවා කියලා කියනවා. එතකොට අපෙන් අහන්නේ යෝගට් 5ක් මිලදී ගැනීමට අවශ්‍ය වෙන මුදල. එතකොට මේක අපිට ඒකීය ක්‍රමෙන් හදන්න පුළුවන් ලේසියෙන්ම. ඒ කියන්නේ යෝගට් 3ක් ගන්න රුපියල් 210ක් යනවා නම් එකකට ගාණ හොයලා ඒ ඇසුරින් අපිට 5කට යන මුදල හොයන්න පුළුවන්. හරි. එතකොට මම මේ ගාණ හදනවා. කෙටි පියවර ලිව්වහම ඇති. මොකද පළවෙනි පේපරේ ගාන නිසා අපිට දීර්ඝ වගන්ති අවශ්‍ය වෙන්නේ නැහැ. කෙටියෙන් අපි ගාන හදමු. එතකොට ඔයාලා ලියන්න පුළුවන්. යෝගට් එකකට මිල කොහොම කෙටියෙන් ලියමු. 210 බෙදන්න 3ෙන්. එතකොට අපිට රුපියල් 70ක් කියලා එනවා. ඒක කොහොමද ආවේ? 3 වරක් 1යි 21ට 3 වරක් 7යි. එතකොට මේ 7.70යි. ඊටසේ අපෙන් අහන්නේ ගානේ මොකද්ද? ගානේ අහන්නේ යෝගට් 5කට අවශ්‍ය මිල. යෝගට් 5කට අවශ්‍ය මිල. එම නිසා යෝගට් 5කට මිල සමානයි රුපියල් 70 5. හරි. එතකොට 7 වරක් 5 35යි. අගට බිංදුවක් දාලා උත්තරේ 350යි කියලා ගන්න පුළුවන්. හරි. ඔගේ කෙටි වගන්තියක් ලියන්න ඕකේ තියෙන ඉඩ ප්‍රමාණය පාවිච්චි කරලා ඉවර වෙලා. එතකොට අපිට බැරි වෙලා මේ ගානේ තව දැන් එකකට හොයාගත්තට පස්සේ මේ ගානේ අපිට ඕනම දැන් මේ වගේ ගානකදී අපිට එකකට මිල එක යුනිට් එකකට මිල හොයාගත්තට පස්සේ අපිට ඒගොල්ලෝ අහන ඕනම ප්‍රමාණයකට මිල හොයන්න පුළුවන්. හරි. ඊට පස්සේ යනවා දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ මොකක්ද? දෙවෙනි ප්‍රශ්නේ කියනවා ඝනක රාමුවෙන් නිරූපණ දීමේ සංඛ්‍යාව ලියා ඒ දශමයේ සංඛ්‍යාවක් ලෙස දක්වන්න කියනවා. හරි. එතකොට මේ ඝනක රාමුවේ මුලින්ම තියෙන්නේ මොකද්ද? දෙකේ බිඳු ස්ථානීය අගයන්තික. දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2. එතකොට දෙකේ බිඳුව කියන තැන නිරූපණය කරලා තියෙනවා එක බෝලයක්. දෙකේ 1 කියන තැන නැහැ. එහෙනම් ඒක අපිට ගණනය කිරීමට නැත්නම් සංඛ්‍යාව නිරූපණය කිරීමට එන්නේ නැහැ. දශමයේ සංඛ්‍යාවක් විතර ගණනය කිරීමට ඒක එන්නේත් නැහැ. ඊළඟ එක දෙකේ දෙකේ නිරූපණය කරලා තියෙනවා. එතකොට ওই ගාන හදනකොට දෙවෙනි ගාන අපිට දීමේ සංඛ්‍යාව ලියන්න පුළුවන් කොහොමද? 1.1 කියලා. ඔන්න දීමේ සංඛ්‍යාව. ඒකට හේතුව මොකද්ද? පළවෙනි තැන තියෙනවා, දෙවෙනි තැන නැහැ, තුන්වෙනි තැන ආයි තියෙනවා. එතකොට මේක දශමයේ සංඛ්‍යාවක් කරනකොට මොකද්ද කරන්න කියලා බලමු. එතකොට දශමයේ සංඛ්‍යාවක් කරනකොට ඔන්න ඔතන තියෙන මේ ස්ථානීය අගයන් ටික වැදගත් වෙනවා. ඒ කියන්නේ මෙතන ඇවිල්ලා දෙකේ බිඳුව. දෙකේ 1. මෙතන දෙකේ 2. එතකොට දැනට ඔයාලා දන්නවා ඕනම සංඛ්‍යාවක බිඳුවේ නිදර්ශකය නැත්නම් බලය බිඳුව විදිහට આવොත් එහෙම ශුන්‍ය වුණොත් ඕකේ වටිනාකම 1යි. ඕක 5 බිඳුව වේවා 100 බිඳුව වේවා ඔය ඕනම එකක අගේ එකයි අපි හිතමුකෝ දැන් 2යි x වල මෙහෙම බිඳුව කියලා තිබ්බොත් ඒකත් 1යි උත්තරේ. හරි. එතකොට එතනින් එන්නේ 1 මේ අගේ අපිට එන්නේ නැහැ. මෙතන 2 1 කියලා කියන්නේ උත්තරේ 2යි. හැබැයි මෙයා කවුන්ට් වෙන්නේ නැහැ. හේතුව මෙතන බිඳුව තියෙන නිසා. ඊළඟ 2 2 කියලා කියන්නේ මොකද්ද? 2 වැඩි කිරීම 2. 2 2 4. එහෙනම් මේක දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනකොට එම නිසා අපිට කියන්න පුළුවන් 1.1 දීමේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාව කරනකොට මෙයා එනවා 1
ධන මෙතනින් එන්නේ නැහැ. මොකද මෙතන බිඳුව නිසා ඕන බිඳුව කියලා මම දාන්න. මෙතනින් එනවා. ඒ කියන්නේ 4. તો දශමයේ සංඛ්‍යාව වෙන්නේ 4 1යි 5යි කියලා. ඕක තමයි 10 පාදයේ සංඛ්‍යාව. හරි. දැන් මම මේ සාකච්ඡා කරගෙන යන ගමන් මේකේ රෙකෝඩින් එක ඔයාලට දෙන නිසා ඕගොල්ලන්ට ඒ අවශ්‍ය තැන්දි නවත්තලා ඉවර වෙලා ඒ අවශ්‍ය කරුණු කාරණා ලියාගෙන සටහන් කරගෙන ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්. හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා දී ඇති ඍජුකෝණාංශයේ දිග හා පළල දීපද ප්‍රකාශනයක් ලෙස දක්වා ඇත. හරි අපිට පේන දීපද ප්‍රකාශනයක් කියන්නේ මොකද්ද පුතේ? දීපද ප්‍රකාශනයක් කියලා කියන්නේ පද දෙකකින් යුක්ත ප්‍රකාශනයක්. පද දෙකක්. එතකොට කොහොමද පද වෙන් වෙන්නේ? දැන් x ධන 5 කියනකොට පද දෙකයි. මෙයා එක පදයක්, මෙයා එක පදයක්. ආයි a ඍණ 5 කියලා, a ඍණ 4 කියලා කිව්වා. ඒත් මෙයා එක පදයක්, මෙයා එක පදයක්. දැන් මෙහෙම කිව්වොත් 2x මෙතන තියෙන පද කීයද? මෙතන තියෙන පද 1යි. හරි. මෙහෙම આવොත් 4x වර්ගය y. ඔහොම આવොත් උතනක් තියෙන පද 1යි පුතේ. පද 1යි උතනක් තියෙන. මෙතනත් පද 1යි. ඒකට හේතුව තමයි ද්විපද ප්‍රකාශනයක පද වෙන් වෙන්නේ ධන හෝ ඍණ ලකුණෙන් විතරයි. ඒකයි ඔයාලා අඳුනා ගන්න ඕනේ. ධන හෝ ඍණ ලකුණෙන් විතරයි පද වෙන් වෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ මේ මැද්දේ ಗುಣ කිරීමක්. එතකොට මෙතන මේ ಗುಣ කිරීම තමයි සම්බන්ධ වෙලා දෙන්නේ. ಗುಣ කිරීමෙන් සම්බන්ධ වෙනකොට අපි මේක තනි යුනිට් එකක්, එක යුනිට් එකක්. තනි පදයක් විදිහට තමයි සලකන්නේ. හරිද? ඕක අමතර කාරණාවක්. අවශ්‍ය දේවල් තියෙනවා නම් ඔයාලා මෙතනදී සටහන් කරගන්න. හරි. එතකොට දැන් අපි ගානට ගියොත් එහෙම ආයි තුන්වෙනි ගානට. එතකොට එතෙන්දී අපිට කියනවා අපිට කියනවා එහි වර්ගඵලය. අපි දන්නවා ඍජුකෝණාංශක වර්ගඵලය ලැබෙන්නේ මොකෙන්ද? හරි. වර්ගඵලය ලැබෙන්නේ දිග වැඩි කිරීම පළල. හරි. දැන් ඔය ගානේ වාට පේනවා දිග කියන්නේ x ධන 5යි. හරි. පළල කියන්නේ x ඍණ 2යි. ඔය දෙන්න ආදේශ කරනවා. හරි. ඇත්තටම මෙතෙන්දි වෙන්නේ මොකද්ද? දිප්පන්ත ප්‍රකාශන දෙක ගුණිතය නැත්නම් වරහන් නිමත් කිරීම තමයි මෙතෙන්දි ඒ ගාන තුල බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එතකොට මේකේ ලේසිම දේ ඔයාලා පළවෙනි වරහනට දාලා පළවෙනි පදේ මෙයාව ගුණ කරන්න. එතකොට අපිට ලියන්න පුළුවන් රතු පෑනෙන් ලියන්න මම x වාරයක් x ඍණ 2 දෙවෙනි පදයට අදාළව නිල් පෑනෙන් ලියන්න. ඒ කියන්නේ දෙවෙනි එක්කෙනා වැඩි කරලා. එතකොට ධන 5න් වැඩි වෙනවා x ඍණ 2. හරි. දැන් එක් එක් වරහන සාමාන්‍ය විදිහට ඉවත් කරන්න තියෙන්නේ x ගේ වැඩි වෙනවා x දෙකෙන් වැඩි වෙනවා ඍණ දෙකෙන් x ගේ වැඩි වෙනකොට x වර්ගයේ x ඍණ දෙකෙන් වැඩි වෙනකොට ඍණ 2යි x ඊට පස්සේ 5x ගේ වැඩි වෙනවා 5යි x 5 ඍණ දෙකෙන් වැඩි වෙනවා ඍණ 10යි දැන් අවසාන පිළිතුර අපිට ගන්න පුළුවන් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් විදිහට තමයි ලැබෙන්නේ අපිට නැත්නම් ත්‍රිපද ප්‍රකාශනයක් විදිහට තමයි මේකේ උත්තරේ ලැබෙන්නේ x වර්ගයේ පදේ මෙතනින් එනවා මෙන්න මේ මැද්ද දෙන්න සුළු වෙනවා මේ මැද්ද දෙන්න සුළු වෙනවා හරි කොහොමද සුළු වෙන්නේ ඍණ 2යි ධන 5යි ඍණ 2යි ධන 5යි සුළු වෙන්නේ කොහොමද ඍණ 2 ධන 5 එතන මේ වගේ ලකුණ වෙනස් එහෙනම් මේ දෙන්න අඩු වෙනවා වැඩි එක්කෙනාගේ ලකුණ ඒ කියන්නේ ධන 3 එහෙනම් මෙතනින් මැද්දෙන් එන්නේ කීයද ධන 3යි x ඍණ 10යි කියලා ඔන්න ත්‍රිපද ප්‍රකාශනය නැත්නම් පද තුනක්. ඒතර x වර්ගයේ පදයයි 3x කියන පදයයි සුළු වීමක් වෙන්නේ නැහැ. ඒවා වෙනස් විජාතීය පද විදිහට හඳුන්වනවා. x වර්ගය කියන්නේ එක පද කොටාසයක්. ඒතර x පද වෙනම ගන්න. 3x කියන්නේ තව පද කොටාසයක්. ඒතර මේ දෙන්නගේ සුළු වීමක් වෙන්නේ නැහැ. අන්න එහෙම තමයි තුන්වෙනි ගාන හැදෙන්නේ. හරි අවශ්‍ය දේවල් එහෙම සටහන් කරගන්න. ඊට පස්සේ හතරවෙනි ගාන හතරවෙනි ගානට ගියාට පස්සේ ශ්‍රී ලංකාවේ ඇති ග්‍රාම සේවා වසම් සංඛ්‍යාව කියලා මේ 14022යි කියලා දීලා තියෙනවා. 14022. ඒතර අපිට කියනවා ආසන්න 10ටයි 100ටයි වටයන් තියෙන. හරි. එතකොට හතරවෙනි ගාන සංඛ්‍යා වටේනකොට රෝමිලක එකේ තියෙන ආසන 10ට වටයන් කියලා. හරිද? 14022. ඒතර ආසන 10ට වටේනකොට මේ දෙපැත්තේ තියෙන 10 ගුණාකාර දෙක ලියන්න. 14022 කියනකොට දැන් ලොකු ගානනේ දැන් මොකද 200 300 ගණන් තිබ්බනම් 10 ගුණාකාර ඕගලන්ට අවුලක් වෙන්නේ නැහැ. හැබැයි මෙතෙන්දිත් එහෙම අවුලක් වෙන්න බෑ. මොකද 10 ගුණාකාර ලියන්නේ මෙතනින්. 20 30 40 50 ওই විදිහට තමයි යන්නේ.
එතකොට මේ ටික 10 ගුණාකාරයකට අදාළ වෙන්නේ නැහැ. ඒක කොහොමත් වෙනවා. එතකොට 140යි මෙතන 22කට මෙහා පැත්තේ 10 ගුණාකාරය තියෙන 10. හරි. ආයි 140යි 22කට පස්සේ අනිත් පැත්තේ තියෙන 10 ගුණාකාරය 22 පහු කරාට පස්සේ 10 ගුණාකාරය තියෙන 30. ඔච්චරයි. එතකොට ඉන්නේ 10 ගුණාකාරය මොකද්ද? 14010යි 14030යි. එතකොට ඔයාලා බලන්න ඕනේ මොකද්ද? ඔන්න ඔය ඉලක්කම් දෙකෙන් වඩා ළඟ කාටද? 22 මෙන්න මේ 22 කියන එක්කෙනා ළඟ කාටද? 30ටද 10ටද? සෝරි මෙන්න මෙතන පොඩි වැරද්දක් වුණා. 22කට මෙහා පැත්තේ තියෙන්නේ කීයද? 20 නේ. 10 නෙමෙයි 20. මෙන්න මෙතන 20 වෙන්නේ. හරි. මෙන්න මෙතන 20. දැන් අපි බලමු. එතකොට 22කට මෙහා පැත්තේ තියෙන 10 ගුණාකාරයේ 20 22 පහ වුණාට පස්සේ තියෙන 10 ගුණාකාරයේ 30. එතකොට ඔයාලා බලන්න ඕන දරුවෝ මොකද්ද 22 කාටද ළඟ? 22 20ටද ළඟ? 30ටද ළඟ? 22 ඉඳන් 20ට ગેප් එක 2යි. නැත්නම් පරතරය 22 ඉඳන් 30ට ගෑප් එක 8යි. හරි එහෙනම් වැඩිම ලං කාටද? මෙයාට. එහෙනම් උත්තරේ වෙන්නේ 10 ගුණාකාරයට වඩ එනකොට 14020යි කියන. ඊපස්සේ රෝම ඉලක්කම් දෙකේ අහනවා 100 ගුණාකාරය. හරි. ඒකත් ගන්න ඔය විදිහටම තමයි. 100 ගුණාකාර දෙක ලියමු දෙපැත්තේ තියෙන. හරි. 14022කින් 100 ගුණාකාරයට එනකොට අපි මේ අන්තිම ඉලක්කම් තුන ගන්නේ 14 කියන එක කොහොමත් වෙනවා. එතකොට 22 අපි 14 නැතුව 22 විතරක් 14 නැහැ කියලා හිතන්නකෝ. 22 විතරක් තිබ්බොත් තියෙන මෙහෙ ඊට කලින් තියෙන 100 ගුණාකාරය තමයි බිඳුව. නැත්නම් මේ සෙට් එකම බිඳුව වෙනවා. වෙන විදිහට ගත්තොත් කීයද එන්නේ? 14ත් එක්ක ගත්තොත් 14000. හරි. 22 පැන්නුවට පස්සේ තියෙන 14 නැහැ කියලා හිතුවොත් 22 පැන්නුවට පස්සේ තියෙන 100 ගුණාකාරය තමයි 100. එතකොට එන්නේ 14100 කියන මේ පැත්ත. එහෙනම් වැඩියෙන් කාටද ලං කියලා තෝරන්න. හරි 14 18ද 14100ද ලං කියලා බලන්න. එතකොට 22 කාටද ළඟ? මෙතන ඉඳන් මෙතෙන්ට ગેප් 22 ඉඳන් 17 18 ગેප් එක තියෙන්නේ. නැත්නම් බිඳුවට ગેප් එක තියෙන්නේ 22යි. 22 ඉඳන් 100ට ગેප් එක තියෙනවා 78ක්. එහෙනම් කාටද වැඩි ළඟ? 14 18. එහෙනම් උතනින් උත්තරේ එන්නේ කීයද? 14 10යි. අන්න එහෙම තමයි හතරවෙනි ගාන හැදෙන්නේ වැටීම. හරි. ඊට පස්සේ පස්වෙනි ගානේ තියෙනවා පරිමාව ධාරිතාව සම්බන්ධ ගානක් තියෙන්නේ. ඝනකා බහැරති ටැංකියේ ධාරිතාව ලීටර් කීයද කියලා අහනවා. වරහන් ඇතුලේ සම්බන්ධතාව දීලා පුතේ. ඒ කියන්නේ ගාන අපිට ඒගොල්ලා වඩාත් පහසු කරලා තියෙන්නේ. හරි. වඩා පහසු කරලා තියෙන්නේ ඇයි අපිට වැදගත්ම සම්බන්ධතාවය යාලා දීලා තියෙනවා. එතකොට මේ පරිමාව ධාරිතාවේ සම්බන්ධතාව දෙකක් තියෙනවා. එකක් තමයි ඝන සෙන්ටිමීටර එකක් සමානයි මිලිලීටර් එකයි. පරිමාව ධාරිතාව පළවෙනි සම්බන්ධය. ඊළඟ සම්බන්ධය තමයි ඝන මීටර එකක් සහ ලීටර අතර ලීටර් 1000. ඒක තමයි ඊළඟ සම්බන්ධතාවය. හරි. එහෙනම් දැන් මේ ගානට ගියාට පස්සේ මේ ගානේ මේ අවශ්‍ය කෙනා දීලා තියෙනවා. මේ සම්බන්ධ දීලා. එතකොට මේ ගානට ගියාට පස්සේ බලන්න මේ ගානේ තියෙන්නේ දිග පළල උස දීලා තියෙනවා. අපිට කෙලින්ම ලියන්න පුළුවන් ධාරිතාව කීයද කියලා. එහෙනම් මම මෙතෙන්දී ලියනවා ධාරිතාවය සමානයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. දිග දීලා තියෙනවා 4යි. පළල දීලා තියෙනවා 3යි. උස දීලා තියෙනවා 2යි. මේ ටික වැඩි කරා. වැඩි කරාම කොහොමද එන්නේ? 4 වත් 3 12යි. 12 වත් 2 24යි. 24යි ඝන මීටර කියන්නේ. හරි අපිට මේක කියන්නේ ලීටර් වලින් ලීටර් කීයක් වේද කියලා. එහෙනම් මොකද කරන්න ඕනේ? දැන් අපි මෙතන සම්බන්ධතාවය දන්නවා. ඝන මීටර එකක් කියන්නේ ලීටර් 1000යි. එහෙනම් 24ක් ඝන මීටර තියෙනවා නම් ලීටර් කරගන්න 1000න් වැඩි කරන්න ලීටර් වෙනවා. එතකොට උත්තරේ නෝකියක් වෙනවා. 24 10 ලීටර්. ඔක පස්වෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ හයවෙනි ප්‍රශ්නේ තියෙන්නේ වර්ගජ ප්‍රකාශන වල සාධක වෙන් කිරීම ද්විපද වර්ගජ ප්‍රකාශනය. කියන්නේ x වර්ගයේ ඍණ 49. හරි ද්විපද වර්ගජ ප්‍රකාශනය. හරි ඒ ගානට යන් හයවෙනි ගානට .
5 වෙනි ගාන. එතකොට ඒකෙදී අපිට දීලා තියෙනවා x වර්ගය ඍණ 49. මේක හදන්නේ පුතේ ද්විපද වර්ග ප්‍රකාශන හදන්නේ ගොඩක් දුරට මේ වර්ග පද આવොත් එහෙම ඒ කියන්නේ වර්ග පදයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් නම් වර්ග දෙකක අතරේ සාධක මගින්. ඒ කියන්නේ x වර්ගය ඍණ y වර්ගය කියලා තිබ්බොත් අපිට කෙලින්ම මේකේ සාධක ලියන්න පුළුවන් x ධන y x ඍණ y කියලා. ඔන්න ඕක තමයි අපි පාවිච්චි කරන්නේ උතන. දැන් මෙතන වර්ගයක් නැතත් 49 කියන එක්කෙනාගේ වර්ගයක් නැතත් අපි දන්නවා 49 කියන්නේ 7 වර්ගය. එහෙනම් අපිට ඊළඟ පියවරේ ලියන්න පුළුවන් කොහොමද? x වර්ගය 49 වෙනුවට ලියනවා මම 7 වර්ගය. දැන් මෙයාම හැදුනනේ. නැකද මේ වගේ කෙනාම හැදුනා මෙතන. x වර්ගය ඍණ y වර්ගය ආකාරයටම හැදුනා. එහෙනම් මේකේ සාධක වෙන්නේ මොකද්ද? මේ දෙන්නගේ එකතුව එක සාධකයක් x ධන 7 ඊළඟ සාධකය වෙන්නේ මේ දෙන්නගේ අඩු පිටුව. x ඍණ 7. ඔන්න 6 වෙනි ගාන. එතකොට ඔතෙන්දී ওই පාඩමේදී අපිට ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක වෙන් කරන්නත් ওই පාඩමේ ඊළඟ කොටසේ තියෙනවා. ඒ කියන්නේ වර්ගජ ප්‍රකාශන ප්‍රධාන ආකාර දෙකයි පද දෙකකින් සහිත මේ වගේ ඒවා සහ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. එතකොට ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක වෙන් කරන්නේ කොහොමද කියලා දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඉදිරියේදී පේපර් එකකදී අපිට ඕක ලැබුණාට පස්සේ සාකච්ඡා කරමු. මීට කලින් පේපර්ස් වල අපි ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක වෙන් කරන විදිය කතා කරලා තියෙනවා. හරි ඒක මම මෙතෙන්දී කතා කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ යනවා 7 වෙනි ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නේ බලන්න රූප සටහන පරීක්ෂා කර XY අතර සම්බන්ධයක් ලියන්න කියලා කියනවා. හරි. රූප සටහන පරීක්ෂා කර XY අතර සම්බන්ධයක්. බලන්න මෙතන දැන් මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා කියන්නේ පුතේ බලන්න හොඳට මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා කියන්නේ සමාන්තර රේඛා දෙකක් තවත් තීරයක් රේඛා මේ කළු පාට රේඛාව තමයි තීරයක් රේඛාව. ඒ කියන්නේ අර සමාන්තර රේඛා දෙකට සමාන්තර නොවන රේඛාවක් තමයි තවත් තීරයක් රේඛාවක් කියලා හඳුන්වන්නේ. තවත් තීරයක් රේඛාවකින් කැපෙනකොට ඔතන හැදෙනවා අනුරූප කෝණ හැදෙනවා. අනුරූප කෝණ කියන්නේ මේ F අකුර හැදෙනවා. එතන මේ දෙන්න සමාන්තර නම් මේ අනුරූප කෝණ සමාන වෙනවා. ආයි ඒකාන්තර කෝණ හැදෙනවා. මෙන්න මේ Z අකුර හැදෙට මේ දෙන්න සමාන්තර. ඒකාන්තර කෝණත් සමානයි. ඊළඟට හැදෙනවා මිත්‍ර කෝණ. ඒ කියන්නේ මේ දෙන්න සමාන්තර නම් මිත්‍ර කෝණ කියන්නේ මේකට. හැබැයි මිත්‍ර කෝණ සමාන වෙන්නේ මෙයාගේ එකාගයක් අනිවාර්යයෙන්ම මෙයාගේ තව ආගයක්. හැබැයි මෙතන තියෙන සම්බන්ධය මොකද්ද? මේ දෙන්නගේ එකතු අංශක 180 වෙනවා. එහෙනම් මේ ගානේ පුතේ මේ x හා y තියෙන යන්නේ මිත්‍ර කෝණ විදිහට. එහෙනම් සම්බන්ධය තමයි මොකද්ද? x ධන y සමානයි අංශක 180. එහෙනම් සමාන්තර රේඛා අතර මේ හැදෙන කෝණ වර්ග ටික මතක තියෙන්න ඕනේ ඔයාලට. මීට අමතරව තව මෙතනින් හැදෙනවා ප්‍රතිමුඛ කෝණ කියලා කෝණ යුගලක්. ඒ කියන්නේ රේඛා දෙකක් මෙහෙම කැපෙනකොට ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ මේ x අකුර වගේ. මෙන්න මේ x අකුර වගේ හැදෙන කෝණ දෙකක් ප්‍රතිමුඛ කෝණත් සමාන වෙනවා. ඔන්න ඔය කෝණ වර්ග ටික ඕගලන්ට මතකේ තියෙනවා. හරි. ඊට පස්සේ අපිට රෝම ඉලක්කම් දෙකේදී ඒ එකක අගය අපිට දෙනවනේ මෙතන. මොකක්ද අගය දෙන්නේ? x සමානයි 70. එහෙනම් මේකට අපිට ওই සම්බන්ධතාවය මේ x ට 70 එකතු කරාම ආදේශ කරාම 70 දන y සමාන 180 නම් පුතේ 70 දැන් අපිට එහා පැත්තට ගිහිල්ලා y වල අගය හොයන්න පුළුවන්. y සමානයි 180න් අඩු කරන්න ඕනේ 70ක්. y වල අගය එනවා 110ක් කියලා. අන්න එහෙම ලේසියෙන් හදන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි 7 වෙනි ප්‍රශ්නේ. ඊට අමතරව මෙන්න මේ කියපු කාරණා ටික ඔයාලට එක එකක් ඔළුවේ තියෙන්න ඕනේ. ඕක අමතර කාරණා ටිකක් මම කියපු. හරි. ඊට පස්සේ තියෙන්නේ අපිට 8 වෙනි ප්‍රශ්නේ සූත්‍ර කියන පාඩමේ යුක්ත කිරීමක් තියෙන්නේ. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මේකත් මට මෙතනම කරන්න පුළුවන්. යුක්ත කිරීමක් කියලා කියන්නේ පුතේ එක පැත්තක තනි කරගන්න එක. දැන් සූත්‍රයක දෙපැත්තක් තියෙනවනේ. සමාන කිරීමක් තියෙනවා කියලා කියන්නේ දෙපැත්තක් තියෙනවා. සමාන කිරීමෙන් මේ පැත්ත අපි හඳුන්වනවා දකුණු පැත්ත. දකුණු අත දකුණු පැත්ත. සමාන කිරීමෙන් මේ පැත්ත හඳුන්වනවා වම් පැත්ත. ඒතරයි වම් පැත්තේ හරි දකුණු පැත්තේ හරි මෙන්න මෙයාලා කියන මේ අක්ෂරය ඉංග්‍රීසි අක්ෂරය තනි කරගන්න ඕන. එහෙනම් දැන් මෙතන ගැටලුවක් වෙලා තියෙන්නේ u මේ v වර්ගය සමානයි u වර්ගය දන 2as කියනකොට මේ ධනෙන් සම්බන්ධ වෙනවා ධන ලකුණින් සම්බන්ධ වෙලා ඉන්න u වර්ගය. එයාව පුළුවන් අපි ඉස්සෙල්ලාම අයින් කරලා දාන්න. අනිත් පැත්තට ගෙනියන්න. දකුණු පැත්තේ ඉන්න කෙනා අනිත් පැත්තට ගෙනියන්න. එතකොට මොකද වෙන්නේ? u වර්ගය කියන්නේ ධන එක්කෙනෙක් අනිත් පැත්තට යනකොට v වර්ගය ඍණ u වර්ගය වෙනවා. මේ පැත්තේ ඉන්නේ කවුද? 2as කියන්නේ. මේ 2as කියන අතර පුතේ මෙන්න මේ
පද ටික අතර තියෙන සම්බන්ධතාවය තමයි ಗುಣ කිරීම. ඒකයි කිසිම ඔතන ගණිත කර්මයක් අපිට පේන්නේ නැත්තේ. එකතු කිරීම අඩු කිරීම තිබ්බනම් මේ වගේ පැහැදිලිව පේන්න දානවා මේ උඩ වගේ. හැබැයි මෙතන 2s කියනකොට තියෙන සම්බන්ධතාවයේ අතර තියෙන ಗುಣ කිරීමක් තමයි දිගටම තියෙන්නේ. එහෙනම් ಗುಣ කිරීමෙන් තියෙන පද අයින් කරගන්න නම් මොකද්ද අපිට කරන්න වෙන්නේ? ඒ අදාළ පද වලින් බෙදන්න තියෙන්නේ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? s ව තනි කරගන්න අනිත් අවශ්‍ය නැති දෙන්න කවුද? 2a. 2a ගෙන් දෙපැත්තම බෙදන්න. 2a ගෙන් දෙපැත්තම බෙදලා. එතකොට මොකද වෙන්නේ? මේ 2a ට 2a කැපිලා යනවා. නැත්තම් බෙදිලා යනවා. මේ පැත්ත යන්න s අකුර විතරක් තනි වෙනවා. නැත්තම් x උත්ත වෙනවා. v වර්ගය ඍණ u වර්ගයේ බෙදීම 2a කියලා. ඒකට ඕක තමයි උත්තරේ. ඕනනම් ඔයාලට මාරු කරලා ලියන්න පුළුවන් උත්තරේ s සමානයි අපිට හුරු විදිහට v වර්ගයේ ඍණ u වර්ගයේ බෙදීම 2a. මොකද අපිට වම් මැද පැත්තට උත්ත වෙන එකනේ අපිට. ඒ පැත්තේ තනි වෙන එකනේ අපිට පුරුදු. සාහොම තිබ්බත් හරි මෙහෙම තිබ්බත් හරි මෙහෙම තිබ්බත් හරි. ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අපිට 9 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ 9 වෙනි ප්‍රශ්නට යනවා. ගණක යන්ත්‍රය. නැත්නම් කැල්කියුලේටර් එක. කැල්කියුලේටර් එකකින් උත්තරයක් ගන්නකොට කැල්කියුලේටරේ බටන් ටික නැත්නම් යතුරු පුරුව කියන්නේ බටන් ටිකට බටන් ටික ක්‍රියාත්මක කරන්න ඕනේ කොහොමද කියන එක. ඒතකොට සාමාන්‍යයෙන් කැල්කියුලේටරයක් පුතේ මුලින්ම ඔන් කරන්න ඕනේ. දැන් ඔෆ් වෙලා නේ තියෙන්නේ අපි ඔක පාවිච්චි කරන ගන්නකොට ඔන්. ඊළඟට කැල්කියුලේටර් එක උත්තරේ ගන්න නම් කැල්කියුලේටරේ වෙනම ලකුණක් තියෙනවා සමාන කිරීමේ ලකුණ. මෙහෙම බටන් එකක් තියෙනවා සමාන කිරීමේ ලකුණ. එතකොට අපි අපිට අවශ්‍ය මොන සුළු කිරීම ඕකේ එකතු කිරීම අඩු කිරීම ටික ඉලක්කම් අතර දැම්මත් අවසානයේ සමාන කිරීම ගැහුවට පස්සේ තමයි උත්තරේ එන්නේ. එහෙනම් මේ උත්තරේ තමයි 35යි කියන්නේ. එහෙනම් ඊට කලින් තියෙන්න ඕනේ මොකක්ද අනිවාර්යයෙන්? සමාන කිරීම. ඊළඟට බලන්න මෙතන වර්ගමූලකයක් තියෙන මේ වර්ගමූලය. කැල්කියුලේටරේ තියෙනවා පුතේ වර්ගමූලය ගන්න වෙනම වර්ගමූලය සඳහා බටන් එකක් ඔන්න ඔය සංකේතයෙන් තියෙනවා. එතකොට ඔයාලා මෙතෙන්දී දැනගන්න ඕන කාරණාව තමයි අපිට හිතන්නකෝ 25 වර්ගමූලය අවශ්‍යයි කියලා. ඕක. එතකොට ඕක කැල්කියුලේටරේ අපි සටහන් කරගන්නේ මුලින්ම ගහන්න දැන් 25 දෙකේ ඉලක්කමක් තියෙනවා යතුරු පූරේ පහේ ඉලක්කමක් තියෙනවා ඊට පස්සේ වර්ගමූල ලකුණ ගහලා හරියන්නේ. මෙයා වහල කියලා හිතුවොත් වහලේ තමයි මුලින් ගහන්න ඕනේ. වහලේ ඇතුලේ තමයි ඉලක්කම් දෙක තියෙන්නේ. හරි. එහෙනම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද? 1225 මේ වර්ගමූල ලකුණ මෙතන ටයිප් කරගෙන ඉන්න ඕනේ. එහෙනම් මෙතන ඉන්නේ ඉස්සෙල්ලාම වර්ගමූල ලකුණ. ඊට පස්සේ ඉලක්කම් 4යි හිස්තැන් 4යි මේ බලන්න. ඉලක්කම් 4යි හිස්තැන් 4යි ගන්නට. එහෙනම් මෙතෙන්ට එන්නේ මොකද්ද? අංක 1 යතුරු අංක 2 යතුරු ආයි අංක 2 යතුරු ආයි අංක 5 යතුරු. එහෙනම් මේක සටහන් කරගන්නේ මොකද්ද? ඔන් කරා වර්ගමූල ලකුණට අදාළ යතුරු අංක 1ට අදාළ 2ට අදාළ 3ට අදාළ දෙකට අදාළ දෙපාරක් දෙක ඉලක්කම් දෙකක් තියෙන නිසා සහ 5ට අදාළ අන්තිමටම සමාන ලකුණු ගහපු ගමන් මේ උත්තරේ ලැබෙනවා. ඒතර ওই විදිහ තමයි එතන හිස්තැන් ටික පිර වෙන්නේ. හරි. ඊට පස්සේ 10 වෙනි ගානේ තියෙනවා ප්‍රත්‍යක්ෂ කොටසින් ප්‍රශ්නයක් ඇවිල්ලා බලන්න අන්න මම කලින් කිව්ව එක මෙතන යෙදෙනවා පුතේ. මොකද්ද කලින් කිව්වේ? අර ප්‍රතිමුඛ කෝණික යන කතන්දරය බලන්න. එතකොට මෙතෙන්දී ඔයාලට පේනවා මොකද්ද? x a ට සමාන වෙනවා. ඇයි ඒ ප්‍රතිමුඛ කෝණ? එහෙනම් මම ඕක සටහන් කරන්න. මොකද්ද? මෙන්න මේ දෙන්න සමානයි. එහෙනම් අපිට මුලින්ම ලියන්න ඕන පුළුවන් කාරණා මොකද්ද? x සමානයි a. හේතුව මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. x අකුර වගේ ප්‍රතිමුඛ කෝණ. දැන් අපිට ගාන කියන දෙයට යන්න. ගානේ මොකද්ද කියන්නේ? ගානෙත් අපිට සම්බන්ධතාව දෙනවා මේ. මොකද a සමානයි y කියලා ගාන කියනවා. a සමානයි y කියලා මම දැන් කියනවා ගාන. මෙතන. මේක දත්තේ කියලා අපි හඳුනනවා. ඇයි ගාන දෙනවනේ? දත්තේ. පළවෙනි පේපරේ ගාන නිසා කෙටියෙන් ලිව්වහම ඇති. හරි a සමානයි y දත්තේ. හැබැයි උඩින් අපි ගත්ත මොකද්ද? a කියලා කියන්නේ x ට සමානයි. a කියලා කියන්නේ x ට සමානයි. එහෙනම් ඊළඟ පියවරේ මම ඔය ආදේශය කරනවා. මොකක්ද ආදේශය? a වෙනුවට දානවා x. a වෙනුවට x දානවා. මේ පැත්තේ y. ඒක තමයි අපිට ගන්න කියලා තියෙන්නේ. හරි. එම නිසා මේ ප්‍රකාශනය අපිට නිකම්ම ලැබෙනවා.
A සමානයි x ට A සමානයි y ට එම නිසා මොකද කියන්න පුළුවන්? ප්‍රත්‍යක්ෂයට අනුව x සමානයි y කියලා කියන්නත් පුළුවන්. හරි ඊට පස්සේ 11 වෙනි ප්‍රශ්නෙට මම එනවා. 11 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? දීමේ සංඛ්‍යා අදාළ ගානක් ආයි පාරක්. හරි. බලන්න අපි සාමාන්‍ය නිකන් හිතන්නකෝ මෙහෙම. මෙතන 10 කියලා තියෙනවා කියලා හිතන්නකෝ. සංඛ්‍යාවක් ගත්තාම ඔයාලට තේරෙයි. මෙතන 10 ධන මේ හිස් කොට වෙනකොට x සමානයි 15 කියලා තිබ්බොත් කොහොමද ඔයාලා ඕක විසඳන්නේ? ඕක ඔයාලා විසඳන්නේ 10 ඉලක්කම අනිත් පැත්තට ගෙනිච්චා x සමානයි 15 අඩු කිරීම 10 කියලා ලිව්වනේ. ඔහොමනේ ඊට පස්සේ x වල උත්තරේ ගන්න පුළුවන් 5යි කියලා. ඔන්න ඔය ක්‍රමයට, ඒ කියන්නේ සමීකරණයක් විසඳන ක්‍රමයට මේ හිස් කොටුව හොයන එක ලේසි. හරි. සමීකරණයක් විසඳන ක්‍රමයට හිස් කොටුව හොයන එක ලේසි. ඒ කියන්නේ ඔයාලා මොකද කරන්න ඕන? මෙන්න මේ කොටස අනිත් පැත්තට ගෙනියන්න. එතකොට ඕක විසඳන්නේ කොහොමද? මෙයාගෙන් මේ 1 බිඳුව 1.3.2 කියන එක්කෙනාගෙන් 1 බිඳුව 2 කියන එක්කෙනාගෙන් මේ එහා පැත්තට ගෙනිච්ච මෙන්න මෙයා අඩු වෙන්න ඕනේ. එයා මම වෙන පාර ගිලියා නම් එයාව අඩු වෙන්න ඕනේ. කවුද අඩු වෙන්නේ එතකොට? 1.1. ඔන්න ඕක අඩු කරලා ගත්තා නම් ඔය ස්කෝරුවට දාලා උත්තරේ කෙලින්ම එනවා. ඒක තමයි ලේසිම විදිය මේක හදන්න තියෙන්නේ. හරි. අපි සුළු කරමු. බිඳුවෙන් එකක් බැරි හින්දා මෙතනින් ගත්තාම එන්නේ දෙකේ ඉලක්කම පුතේ. දෙකෙන් එකක් එකයි. දීමේ සංඛ්‍යාවනේ. දැන් මෙතන තියෙන බිඳුව ප්‍රශ්නයක් නැහැ. බිඳුවෙන් බිඳුව බිඳුවමයි. ආයි මෙතන එකෙන් එකක් අඩු වුණාම බිඳුවයි. මෙතන එකයි. මෙන්න උත්තරේ. පහසුවෙන්ම මේක අපිට ගන්න පුළුවන්. හරි. ලේසියෙන්ම ගන්න පුළුවන් උත්තරයක්. හැබැයි අර දේ කරගත්තා නම් තමයි ලේසි. මෙතන මේ හිස් කොටුව තියාගෙන මොකක්ද ඉන්නේ කියලා කල්පනා කරනවට වඩා ලේසි. මේ විදිහට ගත්තා නම් ඒක වැඩි පහසුවෙන් හදන්න පුළුවන්. මෙතන හිස් කොටුව තියාගෙන ඉතින් හදන්න පුළුවන්. හැබැයි ඊට වඩා මෙහෙම ලේසි. හරි. 12 වෙනි ගාන 12 වෙනි ගාන. හරි බලන්න මෙතන කියනවා අපි මේකේ කල්පනා කරන්න ඕනේ සංග්‍රහයට අරගෙන තියෙන්නේ මේ පැණි බීම බෝතලයක්. සංග්‍රහයට අරගෙන තියෙන්නේ පහෙන් දෙකයි. සංග්‍රහ කිරීමට අරන් තියෙන්නේ පහෙන් දෙකයි. එතකොට පුතේ මෙහෙම සමාන කොටස් පහක් තියෙන තැනකින් දෙකක් පාවිච්චි කරා නම් ඉතුරු වෙන්නේ කොච්චරද කියන එක ඔයාලට දැන් මේකෙන් පේනවා. ඉතුරු වෙන්නේ කොච්චරද? මෙන්න මේ ප්‍රමාණය තමයි ඉතුරු වෙන්නේ. කොච්චරද මේ? පහෙන් තුනක් ඉතුරු වෙනවා. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද පුතේ? අන්නේ පහෙන් තුන. එහෙනම් තව කාරණාවක් මේ සම්පූර්ණ පැණි බීම් බෝතලේ තියෙන්නේ 1.5 ලීටර. එහෙනම් ඕක මිලිලීටර වලින් ලියා ගන්න. එතකොට ලේසි. 1.5 ලීටර මිලිලීටර කියන්නේ මොකද්ද? ලීටර් එකට 1 ලීටර වලට මිලිලීටර කොච්චරක් තියෙනවද? 1000ක් මිලිලීටර තියෙනවා. එහෙනම් 1.5ට කොච්චරද කියලා බලන්න. ඔයාලා මොකද්ද කරන්න ඕනේ? 1.5 1.5 වැඩි කරන්න 1000න්. හරි. 1.5 වැඩි කිරීම 1000 මිලිලීටර. 1000න් වැඩි කරනකොට මොකද වෙන්නේ? මේ දශම ස්ථාන ගමන් කරනවා මේ පැත්තට 3ක්. ඒ කියන්නේ 1.5 දශම ස්ථාන 3ක් ගමන් කරන බිඳු දා ගන්න වෙනවා. එතකොට කීයද එන්නේ? 1500. ඕවනම් 6 වසරේ අපි ඉගෙන ගන්න දේවල් හරි. ඒක අමාරු වෙන්න බෑ ඒ සුරු කිරීමත් එක්ක උත්තරේ ගන්න ඕනේ. එහෙම ගන්න එක ලේසියි ඔය ගන්න. හරි. එතකොට අපෙන් අහන්නේ පහෙන් තුනක් ඉතිරි වෙනවා කියලා. එහෙනම් ඕගොල්ලෝ මෙතන හදන් තියෙන්නේ මොකද්ද? සේරම තියෙනවා 1500ක් මිලිලීටර. සේරම තියෙනවා 1500ක් මිලිලීටර. ඕකෙන් ගන්න ඕනේ කොච්චරද? පහෙන් තුනක්. භාගය සුළු කරන්න තියෙන්නේ. දැන් හරිම ලේසියෙන් සුළු වෙනවා මේක. කොහොමද? 5ට 5 ඒවා 1යි 15ට 3යි. 3.2 කියන්නේ 300යි. 300ව 3. සමාන අන්තිම උත්තරයට ඒක දාන්නම් මම කොච්චරද ඉතුරු වෙන්නේ? මිලිලීටර් 900ක් ඉතුරු වෙනවා. ඔන්න 12 වෙනි ගාන. 13 වෙනි ගාන තියෙනවා කුරුඳු කිලෝ එකක් එක්සත් ජනපද ඩොලර් 15කට අලෙවි වෙනවලු. හරි ඩොලර් 15කට අලෙවි වෙනවා. කුරුඳු කිලෝ එකක්. කුරුඳු කිලෝ 100ක් අලෙවි කිරීම ලැබෙන මුදල. ඉතින් කිලෝ එකක් කියන්නේ ඩොලර් 15 නම් කිලෝ 100ක් හොයන්න. හරිද? කිලෝ එකක් කියන්නේ ඩොලර් 15යිනේ. ඩොලර් ගාන මුලින් හොයමුකෝ ඉස්සෙල්ලා. එහෙනම් මම ලියනවා කුරුඳු 100යි කිලෝග්‍රෑම් මිල සමානයි ඩොලර් 15 ඒවා ඩොලර් 15 ඒවා 100ක්. ඒ කියන්නේ ඩොලර් කොච්චරද?
ඩොලර් 1500ක්. ඩොලර් 1500ක් වටිනවා. අපෙන් අහන්නේ හැබැයි ඩොලර් නෙමෙයි පුතේ. අපෙන් අහන්නේ මොනවද? අපෙන් අහන්නේ රුපියල් වලින්. රුපියල් කීයක් වේද කියලා. එහෙනම් ඩොලර් කොහොමද රුපියල් බවට පත් කරගන්නේ? මෙන්න දීලා තියෙනවා යටින් සම්මතතාව. ඩොලර් 100ක් 30000යි කියලා. ඩොලර් 100ක් 30000යි. හරි. එතකොට එහෙනම් අපිට කෙලින්ම ගන්න පුළුවන් මේක ලියා ගන්න පුළුවන් ආයෙ පාර මෙන්න මෙතනින්ම උත්තරේ ගන්නත් තිබ්බ හැබැයි මෙහෙම තියාගත්තා නම්. එතකොට 100 වෙනකොට 30000 කියලා දාන්නත් තිබ්බා. දැන් මං ආයෙ රුපියල් වලට මෙතනින් හරවනකොට නැත්නම් ඩොලර් එක ලියාගෙන ඉන්නම් ආයෙ පාරක් ඩොලර් 1500 කියන එක ලියන්න 15 වැඩි කිරීම 100. එතකොට මෙතන ඩොලර් 15යි මෙතන ඩොලර් 100යි. එතකොට මාරු කරලා ලියන්නම් 1500 කියන එක. මොකද්ද? 100 වැඩි කිරීම 15. එහෙම ලිව්වොත් 1500 හරිනේ. දැන් ඔයාලා දන්නවා ඩොලර් 100ක් කියන උත්තරය අපිට දීලා තියෙනවා. ඩොලර් 100ක් කියන උත්තරේ දීලා තියෙනවා. මෙන්න මේ ටිකම වෙනම ගන්නම්. ඩොලර් 100 උත්තරේ දීලා තියෙනවා. කීයද රුපියල්? 30000. ගානේ දීලා තියෙනවා. ඩොලර් 100ක් කියන්නේ 30000. එහෙනම් ඒක වැඩි කරන්න තියෙන්නේ අපිට 15න්. අර 15 මෙතන ඉතුරු වෙනවා. මේ 15න් මෙතන වැඩි කරන්නේ. ඕක සුළු කරලා උත්තරේ ගන්න. දැන් තුන් වරක් 15 45යි කියලා ගත්තට පස්සේ රුපියල් රුපියල් ලියලා තියෙනවනේ. රුපියල් 45 ලියනවා. මං ගත්තේ තුන් වරක් 15. හරිද? එනේ මේ තුන් වරක් 15 විතරයි ගත්තේ. 45 කියලා. තව ඉතුරු වෙනවා 0.4ක්. අකට 0.4ක් දාන්න. ඔච්චරයි. 4,50,000යි කියලා උත්තරේ. ඕක තමයි 13 වෙනි ගාන. හරි. ඊට පස්සේ තියෙන 14 වෙනි ගාන දර්ශක සම්බන්ධ ගානක්. ඒක නම් අපිට ටග් ගාලා උත්තරයක් ගන්න පුළුවන් ගානක් වගන්ති ලිය වෙන්නේ නැහැ නේ පුතේ. අගේ සොයන්න. එතකොට මෙතෙන්දී අගේ හොයන්න බෑ ඍණ බලයක් තියාගෙන. ඍණ බලයක් තියෙනකොට පරස්පරය ගන්න ඕනේ. ඒ කියන්නේ දෙකේ ඍණ 3 කියලා තියෙනවා නම් පරස්පරය කියන පුතේ ඒකයට දෙකේ 3. ඔක එක අවස්ථාවක්. ආයි එකයට දෙකේ ඍණ 3 කියලා තියෙනවනේ. එකයට දෙකේ ඍණ 3 කියලා තියෙනවා නම් ඕකේ පරස්පරය තමයි උඩට ගෙනල්ලා ලියන්න. දෙකේ 3. එහෙනම් අපිට පාවිච්චි වෙන මොන අවස්ථාව? මේ අවස්ථාව. එහෙනම් මෙයා වෙනුවට මම ලියනවා මොකද්ද? එකයට දෙකේ 3. එකයට දෙකේ 3 කියන්නේ දෙකේව 3ක්. එකේ ඉලක්කමකට දෙකේව 3ක් වැඩි කරනවා. උත්තරේ එනවා 8 එකයි. ඊට පස්සේ තියෙනවා 15 වෙනි ගාන සාමාන්‍ය ආකාරයටයි විද්‍යාත්මක අංකණයලු ලියන්න තියෙන්නේ. විද්‍යාත්මක අංකණය තියෙනක සාමාන්‍ය ආකාරයට ලියන්නත් තියෙනවා. හරි අපි යන් ඒ ගානට. හරි. එතකොට මෙන්න මේ පූර්ණ සංඛ්‍යා දැන් මෙතන තියෙන්නේ විශාල සංඛ්‍යාවක්. දශම නෑ පේන්නේ. එතකොට මේ වගේ ගත්තොත් අපිට මේක පූර්ණ සංඛ්‍යාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙයාගේ දශම තිත තියෙන මේ කෙරවලේ දශම තිත තියෙන්නේ. අපි 50 ගත්තත් 100 ගත්තත් හිතන්නකෝ 250 ගත්තා කියලා. එතන තියෙන දශම තිත අන්තිමට. එතකොට විද්‍යාත්මක අංකණය කියන්නේ මොකද්ද? විද්‍යාත්මක අංකණය කියන්නේ මේ වගේ විශාල සංඛ්‍යාවක් 1ක් 10ක් අතර සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම සහ ඒ වෙනස් වීම 10 බලයකින් ලියන එක. හරි. එතකොට මෙයාව 1ක් 10 අතර සංඛ්‍යාවක් විදිහට කියවන්න නම් 2 කියන එක කොහොමද කියවෙන්නේ? 2.2 22 කියන එක මැද්දට මෙන්න මේ දශමිතිත ගමන් කරන්න ඕන. බිඳු ටික පැත්තකට දාන්නකො. දැන් මෙතන 22 තිබ්බනම් මේකේ දශමිතිත මෙන්න මේකේ මැද්දට આવුත් තමයි 2.2 කියලා කියවෙන්නේ. එතකොට නේද 1ක් 10 අතර සංඛ්‍යාවක් බවට පත් වෙන්නේ. හරි. දැන් මෙහෙම තිබ්බ කියනකො සංඛ්‍යාව 1460. ඕකේ විද්‍යාත්මක අංකනේ ලියද්දි කොහෙද දශමිතිත තියෙන්නේ? මෙතන තමයි දශමිතිත තියෙන්නේ. මෙයාව ගේන්න ඕනේ 1.4යි කියලා කියවෙන්නේ. එතකොට 1.446 බිඳුව. ওই විදිහට තමයි ලියවෙන්නේ. එතනින් පස්සේ මේ අපි කරපු වෙනස් කිරීම 10 බලයකින් බැලන්ස් කරලා දානවා. හරි. ඕක තමයි වෙන්නේ. හරි. දැන් බලමු අපි කොහොමද මේක කරන්නේ කියලා. මෙතන තියෙන දශමිතිත අපි මෙතෙන්ට ගේනවා. හරි. එතකොට උත්තරේ එන්නේ 2.2 වැඩි කිරීම 10 මෙන්න මේ පහු කර ගියේ ඉලක්කම් ටික දාන්න. 6යි 7යි. 10යි 7 කියන. 2.2 වැඩි කිරීම 10යි 7 කියලා සාමාන්‍ය ආකාරයෙන් විද්‍යාත්මක අංකණයට අපිට ලියා ගන්න පුළුවන්. ඊළඟට දීලා තියෙනවා විද්‍යාත්මක අංකණය. හැබැයි එතන තියෙන්නේ 10 ඍණ බලයක්. 10 ඍණ බලයක් තියෙනවා. 10 ඍණ බලයක් තියෙනවා නම් මම මේ ගාන ලියා ගන්න 5.3 වැඩි කිරීම 10 ඍණ 2. 10 ඍණ බලයක් තියෙනවා නම් මේ දශමිතිත ගමන් කරන්නේ ඉස්සරහට.
ඉස්සරහ පැත්තේ. ඒ කියන්නේ සංඛ්‍යාව කුඩා කුඩා වෙන්නේ. හරි. එතකොට මෙතන ඍණ දෙක තියෙන නිසා දෙකක් ගමන් කරන්න ඕන ඉලක්කම්. මෙතෙන් එහෙනම් අතින් බිඳුවක් දාගන්න වෙනවා. එතකොට එන්නේ කොහොමද? දශම 0.53 0.9. ඒක තමයි උත්තරේට අපිට එන්නේ. 0.053 කියන්නේ. හරි. ඊට පස්සේ තියෙන්නේ 16 වෙනි ගාන ආරෝහණ පිළිවෙලට සකසන්න කියනවා. මේක ලේසි හේතුව තමයි දැන් අපි සාමාන්‍ය භාග සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට ලියන්න ගියොත් එහෙම හරය හරි ලවය හරි සමාන කරගන්න ඕන. හැබැයි මේ දීලා තියෙන ගානේ සමාන වෙන්න දීලා තියෙනවා. සමාන වෙන විදිහට තමයි දීලා තියෙන්නේ. හරි. එතකොට බලන්න මේකේ දිගටම මේ ලවය සමානයි. දැන් මම ඔයගොල්ලන් ප්‍රශ්නයක් අහනවා. දෙකෙන් එකද විශාල හතරෙන් එකද විශාල කියලා. එකපාරට බැලුවල්මට අමාරකට උත්තරයක් දෙන්න පුළුවන් හතරෙන් එක තමයි විශාල කියලා. ඇයි ඒ? හරය ලොකු ඉලක්කම නිසා. භාග සංඛ්‍යාවක පුතේ හරය ලොකු වෙන්න සංඛ්‍යා විශාලත්වය අඩු වෙනවා. උදාහරණයක් නිකන් මේක ඔළුවේ තියාගන්න මෙහෙම. මේ එක කියලා කියන්නේ කේක් ගෙඩිය කියලා හිතන්නකො. මේ උඩ තියෙන එක කියලා කියන්නේ කේක් ගෙඩිය. ඕක කේක් ගෙඩියක්. හරිද? මං අඳින ඔන්න කේක් ගෙඩිය. දෙකටම කේක් ගෙඩි දෙයක් අඳිනවා. හරි. ඒතර මෙතෙන්දි වෙන්නේ මොකද්ද? පළවෙනි අවස්ථාවේ දෙකෙන් එක කියන තැනේදී වෙන්නේ කේක් ගෙඩිය දෙකටයි බෙදෙන්නේ. මේ බෙදෙන ගාන තමයි යටින් තියෙන්නේ කියලා හිතන්න. එතකොට කේක් ගෙඩිය දෙකට බෙදෙන්නේ. එක කෑල්ලක් මේ සයිස්. එහෙමම අනිත් තැනට ගියොත් කේක් ගෙඩිය බෙදෙන්නේ කීයද? හතරකට. කේක් ගෙඩිය බෙදෙන්නේ හතරකට. හතරකට බෙදෙනකොට කෑල්ලක් කීයද? මෙන්න සයිස්. ඔන්න හතරෙන් එකේ සයිස්. දැන් ඔයාලට පේනවද කේක් ගෙඩිය වඩා ලොකු කවුද? කේක් ගෙඩිය වඩා ලොකු කෑල්ල තමයි මේ කෑල්ල. ඒ කියන්නේ දෙකෙන් එක තමයි විශාලම කෑල්ල වෙන්නේ. ඔන්න ඕක ඔළුවේ තියාගන්න. ඒකෙන් අපිට ලේසියෙන්ම මේක එකපාරෙම උත්තරේ ලියන්න පුළුවන්. එහෙනම් මේකේ ආරෝහණ පිළිවෙල කියන්නේ කවුද? ආරෝහණ පිළිවෙල කියන්නේ කුඩා එක්කෙනාගේ ඉඳන් විශාල එක්කෙනාට පිළිවෙලට ලියන එක. එහෙනම් මේකේ පොඩිම එක්කෙනා තමයි හරය වැඩිම එක්කෙනා. එහෙනම් මේකේ පිළිවෙල එන්නේ පහෙන් එක ඊට පස්සේ හතරෙන් එක තුනෙන් එක විශාලම එක්කෙනා වෙන්නේ දෙකෙන් එක. හරි ඊට පස්සේ 17 වෙනි ප්‍රශ්නේ තියෙනවා. ලේසි ගානක් අපිට ක්‍රම දෙකක් තියෙනවා. ඕනනම් අපිට පුළුවන් මේ දැන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මෙන්න මේ කෝණේ සමානව කෙලිම මෙන්න මේ දෙන්නට. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකට. හරි. ඔහොම ওই කතන්දරය වලට හදිසි හරි මතක නැත්තම් මෙහෙම හදන්න පුළුවන් ලේසි. දැන් මෙයා මේ කෝණ 120 නම් මේක සරල රේඛාවන්නේ. දැන් මේ ඇතුලේ කෝණ හොයාගන්න පුළුවන්. සරල රේඛාව මත කෝණ වල අගය අංශ 180 වෙන්නේ. මෙතන මේ 120ක් තියෙන 180ට මදි 60. එහෙනම් මේ කෝණේ 60යි. ওই කෝණේ 60යි කියලා ගත්ත ගමන් එතන තියෙන්නේ මොකද්ද ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණය. ওই ත්‍රිකෝණේ කෝණ වල එකතු 180. දැන් ඔයාලා ලියන්න පුළුවන් මොකද්ද? x ධන 4x ධන 60 සමාන 180යි කියලා ත්‍රිකෝණේ කෝණයිත්‍ය සලකලා ඉවර වෙනවා. දැන් 60 මේ පැත්තට ගියාම 4x කියන්නේ 5x සමානයි 180න් අඩු වෙනවා 60. 5x සමාන 120යි. එතකොට ඔන්න ඔය ප්‍රතිඵලය අපිට එකපාරින් ගන්නත් තිබ්බා අර මං කිව්වා වගේ මෙන්න මේ කෝණ දෙක කෙලින්ම මෙයාට සමානයි කියලා කිව්වෙම. ඒක ගත්තා නම් කෙලින්ම මේ පියවර තමයි එන්නේ එකපාරින්. දැන් කමන්නේ ඔහොම හදන් යන්න. ඒතර x වල උත්තරය ඕනේ එහෙනම් දෙපැත්තෙන් පහෙන් බෙදන්න. ඒතර x වල උත්තරය නම් 24ක්. 125න් බෙදුවම අංශක 24යි. ඊට පස්සේ 18 වෙනි ගාන 18 වෙනි ගානේ දර්ශක සුළු කිරීමක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. 18 වෙනි ගාන. බාන්න ඒකේ තියෙනවා මෙන්න මෙතන බලන්න p වල 3 2. කියන්නේ හිතන්නකො මෙහෙම x වල a එළියෙන් b කියලා තිබ්බොත් ඕක පොදුවේ මතක තියාගන්න පුළුවන් ළමයි මෙන්න මෙහෙම x වල ab කියලා. එන්න මේ දෙන්න ಗುಣ වෙනවා. ඒකේ තේරුම තමයි x වල 5 4 කියලා තිබ්බොත් අපිට එකපාරින්ම ලියා ගන්න පුළුවන් ඕකේ ප්‍රසාරණය බල සහිතව x 5 වරක් 4 කියලා. ඕකේ ඉතින් එකපාරින්ම ලියන්න පුළුවන් x වල 20 කියලා. ඕක තමයි ඔක තේරුම. හරි මෙන්න මේ දෙන්න ಗುಣ වීමක් වෙනවා. එහෙනම් ඒ දෙයම තමයි අතන වෙන්නේ. ඒ දෙයම තමයි අතන වෙන්නේ. එතකොට කෙලින්ම අපිට ලියන්න පුළුවන් p වල කීයක් කියලාද? 3 වරක් 2 6යි කියන්නේ. මේ කොටසට අදාළව. හරිද?
අනිත් එක්කෙනාව මෙතන ලියා ගන්න මම ඊට පස්සේ. දෙකේ p වල ඍණ 4. දෙකේ p වල ඍණ 4. හරි. දැන් මේ දෙකේ ඉලක්කමත් එක්ක සුළු වෙන තව ඉලක්කමක් නැහැ. එතකොට අපිට පුළුවන් දෙකේ ඉලක්කම මුලින් ලියාගෙන p වල 6යි p වල 4යි මේ එක දිගට වැඩි කිරීම තියෙන්නේ. එකට සලකනවා. ඔයාලට මතක නම් දර්ශක සහිත ප්‍රකාශන ගුණ වෙනකොට ඔන්න ඔය වගේ තිබ්බොත් මේ දර්ශක එකතු වෙනවා. පහ ධන 2 x වල 7යි කියලා ලියන්න පුළුවන්. දර්ශක එකතු වීමක් වෙනවා. දැන් මෙන්න මෙතෙන්දිත් ඒ තියරි එකම පාවිච්චි කරන්න පුළුවන්. මෙතන තියෙනවා p වල 6ක් එකතු කිරීම p වල ඍණ 4 මේ ඍණ 4 දානවා. ඍණ 4. හැබැයි මෙතෙන්දි පොඩි සිද්ධියක් වෙනවා මොකද්ද? මෙන්න මේ ධනයි ඍණයි මැද්දේ ඍණ වෙනවා. ඒ ලකුණු දෙක මොකද මෙතන ඍණ 4ක් නේ තියෙන්නේ මේ. අපි එකතු කිරීම කියලා ගත්තට මේ 6න් 4ක් අඩු වීම තමයි උතෙන්දි වෙන්නේ. එතකොට උත්තරේ එනවා මොකද්ද? 2යි p වල 6න් 4ක් අදුනහම 2යි කියලා. 2යි p වල 2යි කියලා. හරි. ඕකෝනම් මෙහෙම හදන්නත් තිබ්බා. මෙතනින් කොහොමත් එන්නේ p වල 6 වැඩි කිරීම 2 p වල ඍණ 4. මේ 2 p වල ඍණ 4 මං කිව්වේ අර ධන කරගන්න. ඉර යටට දාගන්නත් තිබ්බා ඕන. එහෙම හදන්නත් තිබ්බා. ඒ කියන්නේ ඊළඟ පියවරේ p වල 6 2යි p වල 6 දෙකේ ඉලක්කම මුලින් ලිව්වා. මේ p වල ඍණ 4 ලියන් තිබ්බා ඉර යටින්. එතකොට ධන 4 වෙනවා. දැන් මොකද වෙන්නේ? මෙතන p ඒව 6ක් තියෙනවා p ඒව 4ක් තියෙනවා. ඒ දෙන්න කැපිලා යනවා. p වල 4කට p වල 6න් 4ක් ගියාම දෙකක් ඉතුරු. ඒ උත්තරේ එන්නේ මොකද්ද? 2යි p වල 2යි කියලා. හරි. එතකොට ඔය උත්තරේ ඔය ක්‍රම දෙකටම ගන්න තිබ්බා. මේ ක්‍රම දෙකටම ගන්න තිබ්බා උත්තරේ. ඊට පස්සේ එන්න 20 වෙනි ප්‍රශ්නෙට. එතකොට මේ කාරණා මතක තියාගන්න. හරි. පාද සමාන බල ගුණ වෙනකොට දර්ශක එකතු වෙනවා කියන එක. පාද සමාන බල ගුණ වෙනකොට දර්ශක එකතු වෙනවා. ඊට පස්සේ 20 වෙනි ප්‍රශ්නේ මෙතන එන්නේ පුතේ අර නිර්මාණ කියන පාඩමෙන් පත පිළිබඳ දැනුමක් තමයි මෙතන ඒගොල්ලෝ බලන්නේ ඔයාලගේ. එතකොට මේ පාඩම හරිම ලේසි පාඩමක් සහ දෙවනි වාරයට අනිවාර්යයෙන්ම එන දෙවනි කොටසට අනිවාර්යයෙන්ම එන පාඩමක්. එතකොට මෙතෙන්දී ඔයාලට ඔය පත වලදී මූලික පත හතරක් තියෙනවා. ඒ මූලික පත හතරෙන් විතරයි ඔය පළවෙනි කොටසේ ඔය මේ ප්‍රශ්න 20 ඇතුළත ඔය අහන ප්‍රශ්නේ අහන්නේ. මූලික පත හතරෙන් විතරයි. පළවෙනි එක තමයි ලක්ෂයක් වටා. ලක්ෂයක් වටා සමදුරින් යන්නේ වෘත්තය. අරේනේ සමදුර කියලා කියන්නේ. නියත දුර කියලා කියන්නේ. ලක්ෂයක් වටා නියත දුරින් ගමන් කරන පතේ තමයි වෘත්තය. දෙවෙනි පතේ තමයි ලක්ෂ දෙකක්. AB කියලා ගත්තොත් A හා B. උතන අහන්නේ A හා Bට. A හා Bට සමදුරින් කියලා කියන්නේ. එහෙනම් සමදුරින් කියලා කියන්නේ මේ දෙන්නට හරි මැද්දේ. ওই දෙන්නට හරි මැදින් ගමන් කරන පතේට අපි කියනවා ලම්බ සමච්ඡේදය කියලා. මොකද මේ දෙන්නගේ හරි මැද්දෙන් යනකොට මේ සමානව මේ දුර දෙකට බෙදලා මෙයාව ලම්බව තමයි ගමන් කරන්නේ. ඇලවුනොත් එහෙම බෑනේ. ඇලවුනොත් එක්කෙනෙක්ට ළඟ වෙනවා. මෙයාට දුරයි. ඒක ලම්බ සමච්ඡේදය කියන පළවෙනි එක වෘත්තය, දෙවෙනි එක ලම්බ සමච්ඡේදය. තුන්වෙනි එක එන්නේ සමාන්තර රේඛාව. ඒක රේඛාවකට නියදුරි. රේඛාවක් අපි AB කියලා ගත්තොත් රේඛාවක්. රේඛාව නියදුරි යන්නේ සමාන්තර රේඛාව. නියදුර අපිට උතෙන්දී කියන. උතන ගානේදී අපිට දෙන්නේ ABට කියලා. ඔන්න ඔහොම අඳුර ගන්න පුළුවන්. මෙතන දෙන්නේ අපිට කේන්ද්‍රය නම් Aට. උතන Aට. ලම්බ සමච්ඡේදයේ තියෙන්නේ A හා Bට. සමාන්තර රේඛාවේදී අපිට ගන්න දෙන්නේ ABට කියලා. අන්තිම එක තමයි රේඛා දෙකකට සමදුරේ. රේඛා දෙකක්. අපි ගත්තොත් AB එක රේඛාවක්. තව එකක් CD කියලා ගත්තොත් මේ රේඛා දෙකට සමදුරින් යන්නේ කෝණ සමච්ඡේදක. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නගේ අතර තියෙන මේ ඇන්ගල් එක හරියට දෙකට බෙදීගෙන යනවා. ඒක කෝණ සමච්ඡේදක. එහෙනම් නිර්මාණ තමයි පළවෙනි එක වෘත්තය, ඊළඟ එක ලම්බ සමච්ඡේදකය, ඊළඟ එක සමාන්තර රේඛාව, ඊළඟ එක කෝණ සමච්ඡේදකය. ඔන්න ඔය මූලික පත හතර මතක තියෙන්න ඕනේ. ඔය හතරෙන් තමයි අපෙන් ගාණේ අහන්නේ. එතකොට මෙන්න මෙතෙන්දි මේ කෝණ සමච්ඡේදයේදී අපිට එන්නේ ගාණේ මෙන්න මෙහෙම තමයි යාලා ගාණ දෙන්නේ. AB හා CD කියලා දෙන්නේ. එතනින් තමයි අඳුරගන්නේ. පළවෙනි එකේ එන්නේ Aට කියලා.
එතකොට ලක්ෂයක් කියලා අපිට තේරෙනවනේ එක ඉංග්‍රීසි අකුරයිනේ. දෙවෙනි එකේ ඉන්නේ A හා B ට කියලා. A හා B කියනකොට ඉංග්‍රීසි අකුරු දෙකයි. හා කියලා මැද්දේ කෑල්ලක් තියෙනවා. කියන්නේ ලක්ෂ දෙකක් විදිහට සලකනවා. AB ට කිව්වහම මැද්දේ අකුරු A හා B AB කියන එකයි වෙනස්. AB කියන්නේ රේඛාවක් හඳුන්වන ඉංග්‍රීසි අකුරු දෙකක් එක ළඟ ලිව්වහම. ඒතකොට එතන රේඛා එකක්. රේඛායකට සමතුලිත කියන්නේ සමාන්තර රේඛා. අන්තිමේකේදී AB හා CD කියනකොට රේඛා දෙකක්. AB කියන්නේ එක රේඛාව CD කියන්නේ තව රේඛාවක්. ඒතකොට රේඛා දෙකක්. රේඛා දෙකට සමතුලිත කියන්නේ කෝණ සමච්ඡේදය. එතකොට අපි බලමු මේ ගාණ ඇවිල්ලා තියෙන්නේ මේක මොකෙන්ද කියලා. හරි පත දැනුම් පාවිච්චි කරන්න කියලා කියනවනේ. එතකොට AB සරල රේඛීය වැව් බැම්මකි. හරි අපිට පේනවා AB කෙනෙක් කෙනා වැව් බැම්මක්. මේ වැව වෙන්නේ නැති මේ මෙහෙම ඇදලා තියෙන වැව වෙන්නේ නැති මේ වැව කියලා හිතමු. එයට 2 මීටර දුරින් වන එහෙනම් AB වැව් බැම්මක් කියලා කියන්නේ සරල රේඛාවනේ. එහෙනම් මේ අවස්ථා තුනෙන් මොකද්ද? AB සරල රේඛීය වැව් බැම්මක් කියනකොට මේ අවස්ථා හතරෙන් මොකද්ද? මෙතන Aට කියලා තියෙන AB කියලා නැහැ. මෙතන තියෙන A හා B කියලා. මෙතන තියෙන AB කියලා. මෙන්න මෙතෙන්ට එනවා මොකද්ද? ABට කියලා. ඉතින් හරිනේ. එහෙනම් මොන අවස්ථාවද? තුන්වෙනි අවස්ථාව හතරවෙනි එකේ නැහැ. A හා AB හා CD කියලා දෙකක් නැහැනේ මෙතන. AB කියලා එකයිනේ තියෙන්නේ. එහෙනම් මේ අවස්ථාව මොකද්ද? තුන්වෙනි අවස්ථාව. ඒ කියන්නේ මෙයාට සමාන්තර රේඛාවක් තමයි අදින්න ඕන. මෙයාට සමාන්තර රේඛාවක්. ඒ සමාන්තර රේඛාවේ දුරත් අපිට දෙනවා 2 මීටර. මම මෙතන කිව්වේ මේ නියත දුර. එතන 2 මීටර. කියලා යාලා දීලා තියෙනවා. එහෙනම් මේක වැව් බැම්ම නම් ඔයාලා ඊට යටින් තමයි කියන්නේ වැව ඇතුලෙන් මේ වැටක් ගහන්න බෑනේ. මේ තියෙන වැවනේ. මේ තියෙන වැව මේ පැත්තේ තියෙන වැව. වැව ඇතුලේ ගහන්න බෑනේ වැට. එහෙනම් වැව් බැම්මට මේ පැත්තෙන්. මෙන්න මේ පැත්තෙන් තමයි වැට ඇඳෙන්නේ. එහෙනම් ඔයාලා කරන්න ඕනේ මොකද්ද? මේකට අඩුල තියලා නිර්මාණය ඕනේ ආසන්න වශයෙන් මේකට හරි සමාන්තර විදිහින් ඔන්න ඔහොම රේඛාවක් ඇදලා මේ දෙන්න සමාන්තරයි කියලා දාලා ඒ අතර පරතරය 2 මීටර කියලා දැම්මම හරි මේ. ලම්බක දුර අනිවාර්යෙන් 2 මීටර කියලා දාන්න ඕනේ. කෙටිම දුර සරල රේඛා දෙක අතර. මේ පරතරය මෙන් බලනකොට ලම්බක දුර තමයි එන්නේ. ඒක වෙනස් වෙන්නේ. ඒතර ඔන්න ඔය නිර්මාණ තමයි උතනින් කරන්න ඕනේ පැන්සලෙන්. හරි. ඒතර ඔය පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 20 මේ විදිහට අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. මේක දැන් මම කලින් සතියේක ඔන්ලයින් ක්ලාස් එකේදී සාකච්ඡා කරපුම ප්‍රශ්න ටිකක්. නමුත් එදා දවසේ අර තිබ්බ ප්‍රශ්නත් එක්ක ඉන්ටර්නෙට් ප්‍රශ්නත් එක්ක පැය දෙකක් පුරාවට සාකච්ඡා කරපු පේපර් එකක්. මම පැය එක කාලයකින් විතර අද පොඩ්ඩක් ඉක්මනට මේ ප්‍රශ්න ටික සාකච්ඡා කළා. යාළුවට රෙකෝඩින් එක දාන්න ඕන නිසා. එතකොට ඔයාලා මේ පේපර් එකේ දෙවෙනි කොටස මේ වෙද්දී කරලා ඇති. අපි ඒක මේ සතියේ සාකච්ඡා කරමු. එතකොට මේ ප්‍රශ්නේ 20 මොනවා හරි ගැටලු වලට නොතෙන්න තැන් තිබ්බොත් එහෙම group එකට message එකක් දාන්න. නැවත නැවත ওই ප්‍රශ්නේ මම කියන දේවල් බලන්න. දැන් ඔක රෙකෝඩින් යන නිසා ඔයගොල්ලන්ට නැවත නැවත මේක බලන්න පුළුවන්. ආයි පාරක් දැන් ඔයගොල්ලෝ තව සතියක් විතර ගිහිල්ලා ඕගොල්ලන්ට මේ පේපර් එකේ print එකක් අරගෙන group එකේ පේපර් එක තියෙනවා print එකක් අරගෙන ආයි පාරක් මේ පේපර් එකේ මේ ප්‍රශ්න 20ම ඕගොල්ලෝ තනියෙන් කරලා මේ රෙකෝඩින් එක බලලා ආයි පාරක් ඕගොල්ලෝ බලන්න මේකේ හරි වැරදි මොනවද කියලා. ඒ නැවත නැවතම මේ පේපර්ස් කීපය කරගෙන යන්න. ඉතින් ඒකෙන් ඕගොල්ලන්ට ඉස්සරහට ලැබෙන පේපර්ස් වලට හරියට උත්තර ටික ලියා ගන්න පුළුවන්. ඉතින් අපේ ටාගට් එක තුන්වෙනි වාරේ කොහොම හරි ලකුණු 80ක් ගන්න එක. ඉතින් එතෙන්දි තුන්වෙනි වාරේ පේපර් එකක් මේ හා සමානම් පේපර් එකක් ලැබෙන්නේ. දැන් ඊළඟට අපි සාකච්ඡා කරන පේපර්ස් සියල්ලම තුන්වෙනි වාර පේපර්ස් තමයි සාකච්ඡා කරන්නේ. මේක තමයි අවසාන දෙවන වාර පේපර් එක. හේතුව මේ අවුරුද්දේ දෙවන වාරට ආපු දකුණු පළාත් පේපර් එක. ඉතින් ඒක අපි සාකච්ඡා කරන එක වටිනවා. මොකද පළවෙනි වාරේ දෙවෙනි වාරේ දැනුම මතක් කරගන්න ඕන නිසා තවමත් තුන්වෙනි වාරේ සමහර පාසල්වල උගන්වන නිසා මම තුන්වෙනි වාර පේපර් වලට ගියේ නැහැ. නමුත් නොවැම්බර් මාසේ දැන් මේ අද ඉඳන් නොවැම්බර් මාසේ ඉස්සරහට නොවැම්බර් මාසේ ඉඳන් ඒ වාර විභාග වෙනකම්ම තුන්වෙනි වාර පේපර්ස් තමයි සාකච්ඡා කරන්නේ. මේ වෙනකොට නිවාඩු දෙනකොට කොහොමත් පාසල් නිවාඩු දෙනකොට පාසල් වල තුන්වෙනි වාර සිලබස් එක කවර් කරන තියෙන නිසා සහ ඔයාලා සහභාගී වෙන අමතර පන්තිවලත් තුන්වෙනි වාර සිලබස් එක කවර් කරලා තියෙයි. එහෙනම් අපි ඉස්සරහට තුන්වෙනි වාර පේපර්ස් ටික කරගෙන යමු. ඊළඟට මේකේ දෙවෙනි කොටස ඔයාලා සම්පූර්ණයෙන් කරලා තියන්න. ඊට පස්සේ ඒකේ ප්‍රශ්න ටිකත් මේ විදිහටම සාකච්ඡා කරනවා. එතනින් පස්සේ අපි ඒ පේපර්ස් ටිකට යමු. හරි. එහෙනම් හොඳට වැඩ ටික කරන්න. තුන්වෙනි වාරේ කොහොම හරි ඉලක්කයක් තියාගන්න. ලකුණු 80ක් හෝ ඊට ඉහළින්
ලකුණු ගන්නවා කියලා ඔළුවේ තියාගෙන වැඩ කරගෙන යන්න. හරි. එහෙනම් ජය වේවා හැමෝටම.